සුබ දවසක් ළමයි. ඊයේ උදේ දීපු ගෝල්ඩ් ඇනලයිස් එකට මොකද උනේ කියන එක ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනි. ඔයාට කාගේවත් උදව්වක් නැතුව තනියම හරියට ඉන්ඩිකේටර්ස් වලින් ට්‍රේඩ් කරන්න ඕන නම් ඇනලයිස් එක සහ රිසල්ට් එක කියන දෙකම ගැන ඉගෙන ගන්න ඕනි. ඒ නිසා ඇනලයිස් වීඩියෝ එක බැලුවේ නැත්නම් මුලින් ඒක මෙතනින් බලලා එන්න. හරි. දැන් අපි කතා කරමු රිසල්ට් එක ගැන. අපි දීපු ඇනලයිස් එක 100%ක්ම සාර්ථක වුණා. උදේ මම දීපු ගෝල්ඩ් ඇනලයිස් එකේ විදියට ට්‍රේඩ් එක ඇක්ටිව් වුණේ හවස 6ට. එතනදී අපිට පොඩි ගැටලු දෙකක් තිබුණා. පොඩිමත් නෑ ඉතින්. උදේ වීඩියෝ එකේදී මං කිව්වා ඒ වෙද්දි 15 minute BOS එකක් buy side එකට දීලා තියෙන්නේ කියලා. හැබැයි දවල් කාලේ මාකට් මූව්මන්ට් එකත් එක්ක 15 minute BOS එකක් sell side එකට ඇවිල්ලා තිබුණා. ඒ වගේම හැන්දෑවේ 6ට තිබුණු PPI නිවුස් එකත් එක්කම තමයි අපේ ට්‍රේඩ් එක ඇක්ටිව් වුණේ. ඇනලයිස් එකේ විදියට ට්‍රේඩ් එක ඇක්ටිව් වුණේ හවස 6ට වුණාට දවල් කාලේ අපේ TG Super ඉන්ඩිකේටර් දෙකෙන් buy sell short trade කීපයක්ම ගන්න හොඳ කන්ෆර්මේෂන් දුන්නා මේ තැන්වලින්. කොහොම වුණත් නිවුස් රිසල්ට් එක පොසිටිව් වීමත් එක්ක US ඩොලර් පොසිටිව් වෙලා ගෝල්ඩ් නෙගටිව් වෙනවා. මම ඔයාලට නිවුස් ට්‍රේඩින් කරන්න කියන්නේ ඔයාට හොඳ ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එකක් නැත්නම්. නිවුස් ටයිම් එකක වුණත් මට ලොකු විශ්වාසයක් තිබුණා අනිවාර්යෙන් මෙතනින් මාකට් එක යම් දුරක් බයි පැත්තට යයි කියලා. මොකද මම ඔයාලට ඊයේ උදේ වීඩියෝ එකේදී පෙන්නුවා අපිට එතනින් මාකට් එක හැරෙන්න සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද අපිට කන්ෆර්මේෂන් ඒ ඒරියා එකේදී 6ක් 7ක් වගේ තියෙන නිසා කියලා. ඒ වගේම මම සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක පාවිච්චි කරන පොඩි ට්‍රික් එකකුත් ඔයාලට කියන්නම්. මේ වගේ අවස්ථාවක් කිව්වේ නිවුස් ටයිම් එකක එහෙමත් නැත්නම් US මාකට් එක ඕපන් වෙලා පළවෙනි පැය ඇතුළත ලොකු මූව්මන්ට් යන වෙලාවකදී මම මේ ට්‍රික් එක පාවිච්චි කරනවා. මම කළේ ඉක්මනටම ගෝල්ඩ් 15 minute chart එක හොඳින් පේන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ChatGPT එකට අප්ලෝඩ් කරලා PPI positive ගෝල්ඩ් මෙතනින් අප් වෙයිද? TP කොහොමද? මේ වෙලාවේ වර්ල්ඩ් ඉකොනොමි එක ගැන හොඳින් ඇනලයිස් කරලා මට හරිම උත්තරය දෙන්න කියලා මම දෙනවා. ඉතින් ChatGPT ගේ උත්තරෙත් උනේ ගෝල්ඩ් සෙල් සයිඩ් යාවි කියලා. හැබැයි 4678 80 ඩිමාන්ඩ් එක හෝල්ඩ් වුණොත් 4688 4692 4696 ලෙවල් වලට යන්න පුළුවන් කියපු නිසා මම ට්‍රේඩ් එක හෝල්ඩ් කරා. ඊළඟට කොළ පාටින් පෙන්නන 50 EM එකේ උඩ මාකට් එක හෝල්ඩ් වෙලා උඩට BOS එකක් දීපු නිසා මම තීරණය කළා ට්‍රේඩ් එක තව ටිකක් හෝල්ඩ් කරන්න. ඊළඟට රතු පාටින් තියෙන 200 EM එක සහ වම් පැත්තේ තියෙන කලින් බ්‍රේක් කරපු මේ ඩිමාන්ඩ් සෝන් එක 4692 ආසන්නයේ තියෙන නිසා එතනින් එක්සිට් වෙන්න මම තීරණය කරනවා. අවසානයේ හිතුව වගේම 4694න් මාකට් එක රිවර්ස් වෙනවා. ඔයා 0.01න් ට්‍රේඩ් එක ගත්තනම් ප්‍රොෆිට් එක ඩොලර් 12ක් වගේ තියෙනවා. ඒ වගේම තමයි ChatGPT අපිට දීපු TP2 එක හිට් වුණා. ඒ කියන්නේ 4692. ඒ නිසා මේ වගේ තැනකදී ෂණිකව ChatGPT ගේ උදව්වකුත් ගන්න පුළුවන්. මේක හොඳ ට්‍රික් එකක් මම පාවිච්චි කරනවා. කොහොම වුණත් මාකට් එක මෙතනින් පුල් බැක් වෙනවා කියන එක මේ ඕඩර් බ්ලොක් එකෙන් වගේම TG Super Ultimate ඉන්ඩිකේටර් එකේ විතරක් පාවිච්චි වෙන මේ දම් පාට, ලා නිල් පාට, තද නිල් පාට EMA වලිනුත් කලින්ම කන්ෆර්ම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලා ගන්න මේ දැනුම වෙනුවෙන් මේ වීඩියෝව තව කෙනෙකුට බලන්න ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් සමුගන්නවා.